හායි සුබ දවසක් හැමෝටම ගේමින් ගෝස්ට් ඇකඩමියත් එක්ක සෙට් වෙලා ඉන්න හැමෝම අලුත්ම වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් වෙනදා වගේම අරගෙන ආවේ අපිට අලුතෙන්ම එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකම එන දවසත් එක්කම. ඉතින් වීඩියෝ එක බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එක සබ් කරලා තියාගන්න ඔයාලට මේ වගේ අලුත් දේවල් දැනගන්න. ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකකින් විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම හැමෝටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු අපිට අලුතෙන් වෙන අලුත්ම ෆේඩඩ් වීල් ඉවෙන්ට් එක ගැන. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක තමයි අපිට අලුතෙන් වෙන්න තියෙන ෆේඩඩ් වීල් ඉවෙන්ට් එක. ඉතින් සුපිරිම ඉමෝට් එකක් අපිට එන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට The Champion කියලා ඉමෝට් එකක් එන්නේ. ඉතින් අමුතුම ලුක් එකක් තියෙන ලස්සන ඩිසයින් කරලා තියෙන ඉමෝට් එකක් තමයි එන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම 2026 අගෝස්තු මාසේ 10 වෙනිදා පාන්දර 1:00 වෙද්දී අපිට ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉමෝට් එක ඔයාලා ගන්න කැමති නම් ඩයමන්ඩ් 1500ක් රෙඩි කරලා තියාගන්න. ඉතින් දැන් අපි කතා කරමු ඊළඟට එන්න තියෙන තවත් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එකත් අපිට මේ මාසේ එන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම බණ්ඩල් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන මම වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්න ඇති මේ බණ්ඩල් එක අමුතුම ලුක් එකක් තියෙන සුපිරිම බණ්ඩල් එකක්. ඒ වගේම ඒත් එක්කම වෙහිකල් ස්කින් ඒ වගේම වෝල් ස්කින් තව ගොඩක් දේවල් මේ ඉවෙන්ට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එක රින් ඉවෙන්ට් එකක් විදිහට එන්නේ. ඒ වගේම යුනිවර්සල් ටෝකන් වලින් ඔයාලට එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම අගෝස්තු මාසයේ 8 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එනවා. ඉතින් මේ ඉවෙන්ට් එකේ තියෙන දේවල් ගන්න කැමති නම් ඔයාලා අනිවාර්යෙන්ම ඩයමන්ඩ් උත් රෙඩි කරලා තියාගන්න. ඉතින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එක 24 පැයම ඕපන්. ඉතින් ඔයාලට ඒකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන මම මීට සතියකට වගේ කලින් වීඩියෝ දාලා තිබ්බා. ඉතින් මම පින් කරලා තියෙනවා TikTok එකේ වගේම FB එකේ වීඩියෝ එක. ඉතින් මම හරියටම සති 3කට කලින් වගේ ඒ වීඩියෝ වලත් කිව්වේ සති 3කට කලින් මේකේ කන්ෆර්ම් ඩේට් එක හරියටම කිව්වා කියලා. ඉතින් ඒවා කට්ටිය ඩයමන්ඩ් එහෙම මේ වෙද්දි රෙඩි කරගෙන ඇති මේ බන්ඩල් සෙට් එක ගන්න. ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක සෝම්බි සමුරායි බන්ඩල් එකත් රිටර්න් කරනවා. ඔන්න ඉතින් පරණ ප්ලේයර්ස්ලා ළඟ සෝම්බි සමුරායි බන්ඩල් එක නැත්නම් මෙන්න මේ ඉවෙන්ට් එකේ තියෙන සෝම්බි සමුරායි බන්ඩල් එක ගන්න පුළුවන්. ඒ වගේම අලුත් සමුරායි බන්ඩල් එකක්, ඒ වගේම පරණ සමුරායි බන්ඩල් සෙට් එක. ඉතින් මේ ඔක්කොම ටික එනවා. ඉතින් මේ ඉවෙන්ට් එක කලින් කිව්ව විදිහටම අගෝස්තු මාසේ 23 වෙනිදා පාන්දර 1:00 වෙද්දී රින් ඉවෙන්ට් එකක් විදිහට එනවා. ඉතින් මේකත් යුනිවර්සල් ටෝකන් වලින් ඔයාලට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් වලට කට්ටිය දැන්ටම රෙඩි වෙලා ඇත්තේ මං හිතන විදිහට. මොකද සතියකට වගේ කලින් මේ ගැන වීඩියෝ එකක් දාපු හින්දා. ඒ වගේම තමයි ඊළඟට මෙන්න මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන නම් මම වීඩියෝ එකක් දැම්මා, ෂෝට් වීඩියෝ එකක් එන දවසත් එක්කම. ඉතින් මේ වීඩියෝ එකනොත් මට කතා කරන්න ඕනේ කියලා හිතුණා මෙන්න මේ ඉවෙන්ට් එක එන්නේ කවද්ද කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් විදිහට අගෝස්තු මාසේ 21 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එනවා. ඉතින් මේවා මට හිතෙන දේවල් නෙවෙයි මං කියන්නේ. මේ ඉවෙන්ට් 100%ක්ම හොයලා බලලා කන්ෆර්ම් ඩේට් අරගෙන ආවේ. ඒ වගේම තමයි මෙන්න මේ ඉමෝට් සෙට් එක. මේ ඉමෝට් සෙට් එක ඉමෝට් රොයල් ඉවෙන්ට් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් ගේම් එකේ. මේ ඉවෙන්ට් එකත් හරියටම අපිට මේ මාසේ එන ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකේ කන්ෆර්ම් ඩේට් එක ගත්තොත් හරියටම අගෝස්තු මාසේ 25 වෙනිදා පාන්දර 1:00 වෙද්දී මෙන්න මේ ඉවෙන්ට් එකත් එනවා. ඉතින් මේ ඉවෙන්ට් එකකට කැමති අය ඉන්නවා නම් ඩයමන්ඩ් එහෙම රෙඩි කරලා තියාගන්න. මේ ඉවෙන්ට් එකේ පරණ ඉමෝට් ඒ වගේම අලුත්ම ඉමෝට් එකක් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක තව ඉවෙන්ට් සෙට් එකක් එනවා. ඉතින් ඒව ගැනත් කතා කරනවා. ඉතින් කැමති අය ඉන්නවා නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුතෙන්ම Max 7 එකට ගන් ස්කින් එකක් එනවා. ඉතින් ඒ ගන් ස්කින් එකත් එක්ක අපිට පරණ AWM සෙට් එකක් රිටර්න් කරනවා. ඉතින් මේකත් යුනිවර්සල් ටෝකන් වලට තමයි එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පරණ AWM සෙට් එක වගේම අලුත්ම Max 7 එක. ඉතින් මේ ඉවෙන්ට් එකත් අපිට හරියටම මේ මාසේ ඒ කියන්නේ අගෝස්තු මාසේ 29 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එනවා. ඉතින් මේ කියපු දේවල් හරියට මතක තියාගන්න. ඒ වගේම ඉවෙන්ට් එකත් එක්ක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි තියාගන්න. ඉතින් මේ ඉවෙන්ට් එක මං කියපු දවසේ කියපු වෙලාවටම ආවේ නැත්නම් ඔයාලට තින් මාත් එක්ක ඔට්ටුවක් උනක් දාන්න පුළුවන්. ඒ තරම් 100ට
ලක්ෂයක් කන්ෆර්ම් කරලා තමයි මම මේ ඉවෙන්ට් එක අරගෙන ආවේ. ඉතින් මේ කිව්ව විදිහටම මේ ඉවෙන්ට් සෙට් එකම එනවා. ඉතින් ඒක අනිවාර්යෙන්ම 100ට ලක්ෂයක් සුවර් ඉවෙන්ට් සෙට් එකක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒක ඔයාලට කියන්න මගේ වීඩියෝ බලන්න කියලා නැත්නම් වෙන අය කියනවා එන දවසක් වෙලාවක් ඉතින් ඒ කියන ඉවෙන්ට් එන්නෙත් නෑ. ඉතින් ඒ වගේම කට්ටිය මගෙනුත් අහනවා මේ ඉවෙන්ට් එක මේ දවසේ එනවා කියලා තිබ්බා. මේ ඉවෙන්ට් එක ආවේ නෑනේ. ඔයගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒකයි මම කියන්නේ මගේ වීඩියෝ බලන්න. ඉතින් මම හරියටම 100%ක්ම හොයලා බලලා කන්ෆර්ම් ඩේට් අරගෙන එන්නේ. ඉතින් මට 100%ක් ෂුවර් නැති ඉවෙන්ට් තියෙනවා නම් මං කියනවා ඒවා මේක නම් මේ මාසේ කියලා ෂුවර් එකක් නෑ. මේ මාසේ එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ මං කියනවා. හැබැයි මං 100%ක් කන්ෆර්ම් කරලා වීඩියෝ එකක් අරගෙන ආවොත් ඉවෙන්ට් එකක් එන දවස කිව්වොත් අනිවාර්යෙන් මේක එනවා. ඉතින් මගේ වීඩියෝ එදා ඉඳලා මේ වෙනකම් බලනවා නම් හැමෝම දන්නවා ඇති මං කියපු දෙයක් වැරදිලා නෑ. සමහරට 99%ක්ම හරි. මං හරි කියනවත් නෙවෙයි. සමහර ඒවාර ගරීන එකේ පොඩි පොඩි නිවුස් හින්දා දවසක් දෙකක් එහෙම වෙලා තියෙනවා. කොහොම හරි ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඉවෙන්ට් එක මේ විදිහට වෙනවා. ඒකයි මං 100%ක්ම කන්ෆර්ම් කියලා තම්මේල් එකෙත් දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලලා පුළුවන් අය ලයික් කරන්න. ඒ වගේම channel එක සබ් කරලා නැත්නම් සබ් කරලා bell icon එක ඕල් කරලාම තියාගන්න. ඒ වගේම TikTok එක FB එක follow කරලා තියාගන්න. ඒ වගේම පහලින් link දාලා තියෙනවා ටෙලිග්‍රෑම් එකේ වගේම WhatsApp group වල ඒවලටත් ඔයාලා join වෙන්න. එහෙනම් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු කට්ටියම පරිස්සම් වෙන කට්ටියටම ජය වේවා.